ඔන් කරගන්න ඔෆ් කරගන්න ඒකේ වදින්න ඕන ඇන්ගල් මොනවද මේ ටයිම් ඇඩ්ජස්ට් කරගන්න ඒ ඔක්කොම තියෙනවා. ඕකේ ගොඩක් වෙලාවට ඕනේ වෙනවා වයිප් එක සමහර වදිනවා කියන්න ඩිලේ කරගන්න එහෙම පොඩ්ඩක් ඕනේ වෙයි සමහර වෙලාවට. ඒ වෙලාවට අපි වයිප් එකට ගියා. මිඩල් ප්‍රෙෂර්. මේකට ගියොත් තියෙන්නේ ඔක්කොම මේ මෝටර් එකේ සෙටින් ටික. ෆුට් එකේ. ඔව් වයිකින් ෆුට් එකේ සෙටින් ටික තමයි තියෙන්නේ. හරි. මේවා එහෙම ලොකුවට වෙනස් කරන්න දෙන්නේ සමහර වෙලාවට ප්‍රැක්ටිකලි පොඩ්ඩක් උස අඩු වැඩි කරන්න හෝ සමහර දැන් බෝඩ් එක මෙහෙම පැටර්න් එක අල්ලන් දුවද්දි අපිට ඒක ඩිලේ කරගන්න ඕනේ. ඒ වගේ කතන්දරවලදී පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අප් ටයිම් එක ඩවුන් ටයිම් එක ඒක. ඉතින් මිඩිකේෂන් මුවින් ස්පීඩ් මේවත් සමහර පැරාමීටර්ස් දැන් මිඩල් ප්‍රෙෂර් එකේ ගත්තොත් සමහර පැරාමීටර් වැඩ කරන්නේ මොකද මේක පැනල් එක හදන්නේ කොමන් ඔක්කොටම පාවිච්චි වෙන්නේ. හැබැයි මේක එයා හදන පැනල් එකට මැෂිනේ දාලා තියෙන්න පුළුවන් කම්ප්ලීට් මෝටරෙන් වැඩ කරන එක. නැත්තම් භාගයක් මෙකැනිකල් භාගයක් මෝටරෙන් වැඩ කරන්නේ. දැන් ඕකේ එහෙමනේ තියෙන්නේ. ඒකවල සමහර ඒවා වැඩ කරන්නේ. ප්‍රෙෂර් කටින් කියන එක ඕනේ නැහැ. ප්‍රෙෂර් පැරාමීටර්ස් කියන්නේ මේක. යාලු ෆුට් එකේ. ෆුට් එකේ පැරාමීටර් තියෙනවා. මේ හැම එකේම අතුලට ගියාම තියෙනවා ඒක විස්තර ටික මොනවද තියෙන්නේ කියලා. මේක දැන් බිඳුව ඔයා පිච් මොකක් හරි හයි කරන් දුවනවා මේක ඔයාට උස්සන්න අවශ්‍යතාවයක් නැහැ. බෝඩ් එක හයි කරලා බෝඩ් එක ඇතුලේ තියන් හදාගෙන කොහොම හරි දුවනවා. ඒ වගේ එකකදී මේක අප් වෙන්න ඕනේ නැහැ නේ හැමතිස්සෙම. එතකොට මේකට දාලා දුවන්න පුළුවන්. දුවුවට පස්සේ අප් වෙනවද නැද්ද කියලා. ඒ වගේ දැන් ඒ අදාළ කොටසේ සෙටින් ටික ඒකේ තියෙනවා. මේ ටික විතරයි මතක තියාගන්න. වයිෆයි එක නම් මේකට ගියා. මිඩල් ප්‍රෙෂර් එක. මේකේ මොනවාරි අවුලක් නම් මේකට ගිහිල්ලා බලුවා හැකි. ට්‍රිම් එකේ තියෙනවා නේ ට්‍රිම්. ඒකේ අවුලක් නම් මේකට ගිහින් බලුවා හැකි. ටෙස්ට් බ්‍රේක් සෙන්සර් කියන්නේ මේ ටෙස්ට් බ්‍රේක් ඩිටෙක්ටර්. අපි ටෙස්ට් කරන වෙලාවේදී නූල දාන්න නැතුව දුවනවා නම් ඒක ඔෆ් කරගන්න. ටෙස්ට් බ්‍රේක් ඩිවයිස් එක ඔෆ් කරගත්තා. මේක සෙන්සිටිවිටි එක. ඒ කියන්නේ කොච්චරක් සිග්නල් ආවේ නැතුවමද නවතින්න ඕනේ. මේ තියෙන සෙන්සිටිවිටි එකේ මොක මෙහෙම වදින පාර ගානින්නේ මෙයා තීරණය කරන නූල හැන්නා කියලා. ඔව්. හිතන්නකෝ මේක මොකක් හරි ඔයා තුනී නූලක් දාන් දුවනවා. එතකොට මේක වැඩ කරන්නේ නැහැ හරියට. මේක යන්තම් මූව් වෙන්නේ. එතකොට සමහර වෙලාවෙ වදිනවා, වදින්න නැතුව යනවා. මෙතන ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන් නැත්නම් සෙන්සිටිවිටි එක තව මේව කරහයි. මෙතන වැඩි කරොත් වෙන්නේ. එතකොට අර සිග්නල් ගොඩක් ආවට පස්සේ තමයි කඩනවා කියලා තීරණය කරන්නේ. ඊට පස්සේ හොල් අක්කම එන්න හදන්නේ ගන්නේ. වට කෑස් දීලා ගන්නේ. මිඩල් අප් පොසිෂන්. ආයෙත් නිව් ස්පීඩ් කියලා ඒක වෙනවා. ස්පීඩ් අල්ලගෙන අපි ගත්තනේ. මැෂින් එකේ ස්පීඩ් සෙටින් ටික තියෙන්නේ මේ ඉස්සෙල්ලා XY ඒරියා එක හුවනේ. ඒරියා ලිමිට් කියලා කියන්නේ මේ x එක කොච්චරද ධන පැත්තට ඍණ පැත්තට මේක දුවන්නේ 70 කියන්නේ 150යි 50 කියන්නේ 100යි 100යි 150යි. එතකොට ඒකේ මුකුත් නැහැ නේද? ඒරියා ලිමිට් එක විතරයි. ස්පීඩ් කියන එකට ගියා මේකේ තියෙනවා ෆීඩ් ස්පීඩ් කියන්නේ ඔය ට්‍රේන් එක මුල් වෙන ස්පීඩ් එක. ඊට පස්සේ මම අර කිව්වේ පැටර්න් අඳිද්දි මිඩ් ස්පීඩ් මිඩ් 1 මිඩ් 2 කියලා තියෙනවා කියලා නේ. මිඩ් 1 මිඩ් 2 කියලා තියෙන මෙතන. අපි මෙතන දැන් තියෙන්නේ 1000යි 1500. ඔයා මිඩ් 2 එකේ යනකොට 10 තමයි පැටර්න් එකේ මැක්සිමම් ස්පීඩ් එක. මිඩ් 1 එකේ යනකොට 1500යි මැක්සිමම් ස්පීඩ් එක. ඒක ඕනනම් මෙතනින් ඇඩ්ජස්ට් කරගත්තා. තවක් කරු. හරිනේ? ඊට පස්සේ ස්ලෝ ස්ටාර්ට් කියලා අර කොහොම කෝඩ් එකකටනේ තියෙන්නේ. මේක එහෙම නැහැ වෙන වෙනම හොයාගන්න ලේසි. පළවෙනි ස්ටිච් එක දෙවෙනි එක තුන්වෙනි එකේ ස්පීඩ් එක. එතකොට මැෂින් ස්ටාර්ට් එක අඩු කරනවා නම් මේ කෙලින්ම ස්ලෝ ස්ටාර්ට් එකට ගියා හදාගත්තා. පැරාමීටර් ටික. ෆීඩින් එක මැෂින් එක ෆීඩ් දෙන්න ඕනේ විදිහ. ටිමරින් තිබ්බනේ. Special entrance ada. Lima
ඔය සෙට්ටිම් අර උඩ තිබුණේ. ඔව් තියෙනවා. එතකොට මේ ටිමින් ස්පීඩ් එක 35යි. ටිමින් ඇන්ගල් එක මොකක්ද? කොහොමද ස්ටාර්ට් වෙන්නේ? ඒක ටිමින් ඇන්ගල් එක ස්ටාර්ට් වෙන්න ඕන ඇන්ගල් එක. එතකොට ඒ අදාළ කොටසේ සෙටින් ටික ඒක ඇතුලේ තියෙනවා කොහොමද? ඊට පස්සේ හෝම් පොසිෂන් එක රිලීස් ට්‍රෙඩ් කියන එකක් ඕනේ වෙනවා මේක. ඒ කියන්නේ මෙයාට රිලීස් එක රිලීස් ඕල් නයිට් එක මෙතන. ඒක සෙටින් ටික. ඒක ස්ටාර්ට් වෙන්න ඕන ඇන්ගල් එක කොහෙද? ඒ ටික තමයි තියෙන්නේ. ට්‍රෙඩ් රිලීස් මොඩ් එක. මෙතනට හැම එකටම ගියාම ඒක ඇතුලේ තියෙනවා කොහොමද වැඩ කරන්නේ කියන්නේ. නැසිම මේන්ටනන්ස් අද මැෂින් එකේ ලැන්ග්වේජ් එක ඔයාලා රීසෙට් හරි මොනවා හරි කරලා ලැන්ග්වේජ් එක මාරු වුණොත්